බලන් ඉඳලා බැරිම තැන තමයි මට හිතුනේ මේ O level ලියනෙවුන්ගේ මේ වැඩේ ගොඩ දාලා දෙන්න ඕනේ කියලා. මොකද මුන් මේ ඉංග්‍රීසි කියන එක තඹයකට මායින් කරන්නේ. මුන් හරි මෝඩ જાතියක්. ඇයි ඉංග්‍රීසි කොච්චර වැදගත්ද O level? අඩුම ගානේ ආර්ට්ස් කරන ළමෙක්ට ලෝ කොලෙජ් එක පැත්ත පළාතේවත් යන්න පුළුවන්ද ඉංග්‍රීසි වලට O level C එකක් නැතුව? ලෝ කෙනෙක් වෙන්න හිතන්නවත් බෑ උට. ඒ වගේ තමයි සයන්ස් මැත්ස් කරන්නේ උන්ටත්. උන්ට කැම්පස් එකේ ගිහිල්ලා ඉංග්‍රීසි වලින් උගන්වන්න පටන් ගත්තට පස්සේ කොහොමද මේ වාක්‍ය ටිකවත් වාක්‍ය රටා ටිකවත් දරුව ඕවා කරගන්නේ? අයියෝ වැඩක් නැහැ කතා කරලා. ඒක නිසා අපි හැදුවා O level දරුවන්ට ලස්සන පාඩම් මාලාවක්. හරිද? බිඳුවේ ඉඳන් පටන් අරන් O level වලට කොහොමද ඒකක් ගන්නෙ කියන තැන දක්වාම මේ පාඩම් මාලාව හරි ලස්සනට බිඳුවේ ඉඳන්ම යනවා. අමතක කරන්න නැතුව බලන්න. YouTube එකේ තියෙනවා කඩුව කියලා එකක්. Facebook එකේ තියෙනවා කඩුව කියලා එකක්. ෆුල් වීඩියෝස් ටිකක් තියෙනවා. ෆුල් කිව්වට එච්චර දිග නෑ. පොඩි වීඩියෝස් ටිකක්. ඒ ටික බලන්නකෝ පිළිවෙලට අංක පිළිවෙලට. එකලා පොඩි නෝට් එකක් දාගෙන ක්ලාස් එකකට ගියා කියලා හිතාගෙන මේ වැඩේ කරපල්ලා. දන්නේම නැතුව O level වලදී ඒකක් එයි. අය කිරීමක්ම නැහැ. නොමිලේ.